ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ටෙක්නෝ YouTube channel එකට මගේ වීඩියෝ සීරීස් එකේ අද පස්වන කොටස ආරම්භ කරන්න යන්නේ. පස්වන කොටස කියන්නේ අපි බලමු forget password කියන බටන් එක කොහොමද ප්‍රොසෙස් කරගෙන තියෙන්නේ කියලා. මේ විදිහට අපි මුලින්ම index.php ෆයිල් එකට එනවා. index.php ෆයිල් එකේ තමයි අපි ඩිසයිනින් පාර්ට් කරගන්නේ. ඒ අනුව බලමු forget password කියන එක ඩිසයින් කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මෙතන තමයි අපේ sign in page එකේ forget password කියන බටන් එක ඩිසයින් කරගෙන තියෙන්නේ. බටන් එකක් remember me එකට මෙහා පැත්තේ කොනෙන් තමයි අපි forget password කියන බටන් එක යූස් කරගෙන තියෙන්නේ. මේ තමයි මේ බටන් එක. බටන් එකේ type එක බටන් සහ on click එකක් දීලා තියෙනවා open forget password model කියලා. ඊට පස්සේ මේ විදිහට තමයි අපි forget password කියන බටන් එක create කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු forget password කියන එකේ designing part එක කරන්නේ කොහොමද කියලා. මුලින්ම මෙතනින් තමයි අපි forget password කියන බටන් එක ඩිසයින් කරන්න ස්ටාර්ට් කරලා තියෙන්නේ. මුලින්ම අපි හදාගෙන තියෙන්නේ forget password කියන page එකේ header එකේ මුලින්ම h3 කියලා tag එකක් use කරලා forget password කියලා title එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකේ බටන් එකක් use කරලා තියෙනවා. කතරයක් අපි close කරගන්න page එක close කරගන්න ඕන නිසා අපි කතරයක් use කරලා තියෙනවා. බටන් එක on type එක බටන් වන on click එක close forget password model කියලා තමයි අපි use කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මුලින්ම first step එක විදියට entry එක ගන්නවා. ඒ කියන්නේ forget password එකේ entry එක forget password එකේ මුලින්ම අපි email address එක input කරන්න ඕන. ඒ අනුව මුලින්ම label එකක් use කරලා input password එකේ title එක විදියට email address කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මුලින්ම email එක input කරන්න email එකේ title එක විදියට. ඊට පස්සේ අපි input කියලා tag එකක් use කරලා space එකක් create කරගෙන තියෙනවා. type එක email වන id එක forget email සහ placeholder එකක් use කරලා තියෙනවා u@gmail.com කියලා. ඊට පස්සේ අපි password එක forget කිරීමට මුලින්ම email එකක් send කරන්න ඕන. ඊට පස්සේ අපි create කරගෙන තියෙන්නේ අපේ බටන් එකක් create කරගෙන තියෙනවා. send code කියන බටන් එකක් create කරගෙන තියෙනවා. ඒකේ type එක බටන් සහ on click එක forget password කියලා දීලා තියෙනවා. ඊට පස්සේ id එක දීලා තියෙනවා forgot password send code button කියලා. ඒ විදිහට තමයි මේ තියෙන්නේ send code කියන බටන් එක. ඊට පස්සේ අපි use කරලා තියෙනවා cancel කරන්න අපිට password එක forget කරන්න ඕනේ නැත්නම් අපි cancel කරන්න type එක බටන් වන close forget password model කියලා cancel බටන් එකක් use කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකෙන් පස්සේ step 2 එකට යනවා verification code එක ගන්න. verification code එකේදී මුලින්ම අපි id එක දීලා තියෙනවා step 2 එකේ forget step 2 කියලා. ඊට පස්සේ අපි paragraph එකක් use කරලා තියෙනවා enter the 6 digit code sent to your email කියලා. ඊට පස්සේ verification code එකක් දීලා තියෙනවා label එකක් verification code එක input කරන්න. ඒක input space එක දීලා තියෙනවා text type එක text වන id එක verify code කියලා verify code placeholder එක 0.6ක් දීලා තියෙනවා max length එකක් දීලා තියෙනවා අංක 6ක. ඊට පස්සේ තවත් බටන් එකක් verify code එක verify කිරීමට තවත් verify බටන් එකක් use කරලා තියෙනවා verify code කියලා. ඒකේ button type එක button සහ on click එක දීලා තියෙනවා verify code කියලා. ඊට පස්සේ අපි ඒකට නමක් දීලා තියෙනවා verify code කියලා බටන් එකට. තවත් බටන් එකක් අපි back කරන්න use කරනවා. ඒ කියන්නේ first step එකට යන්න ඕන නම් back කියලා බටන් එකක් use කරලා තියෙනවා. ඒ බටන් එකේ type එක button සහ on click එක back to email කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි step එකට යන්න අපි password එක reset කරගන්න ඕන නිසා අපේ password එක reset කරගන්න තුන්වෙනි step එකට යනවා. තුන්වෙනි step එකේ පළවෙනියෙන්ම අපි step එක hidden කරගෙන තියෙනවා. id එක දීලා තියෙනවා forgot step 3 කියලා. මුලින්ම අපි paragraph tag එකක් use කරලා enter your password කියලා paragraph එකක් දීලා තියෙනවා. ඊට පස්සේ label එකක් use කරලා තියෙනවා new password කියලා password එකක් අපි අලුතෙන් ඇතුළත් කරන්න new password කියලා label එකක් use කරලා තියෙනවා. ඒ label එක යටතේ තියෙන input space එක input කරන්න තියෙන space එක මේ විදිහට තමයි හදලා තියෙන්නේ. type එක password සහ id එක reset password placeholder එකක් දීලා තියෙනවා start එකක්. ඊට පස්සේ අපි confirm password එක create කරගෙන තියෙන මේ විදිහට label එකක් දීලා තියෙනවා. label එකේ for එක reset password confirm කියලා දීලා තියෙනවා. එතකොට අපි label එක click කරාම input tag එක open වෙනවා. ඊට පස්සේ අපි label එක දීලා තියෙන්නේ confirm password කියලා.
ලේබල් එකේ ඊට පස්සේ input space එක type එක දීලා තියෙනවා password කියලා. ඊට පස්සේ ID එක දීලා තියෙනවා reset password confirm කියලා. ඊට පස්සේ තවත් බටන් එකක් යූස් කරලා තිනවා reset password කියලා. මෙතනින් අපි බටන් එක ක්ලික් කරන් reset password කියලා බටන් එකක් හදාගෙන තියෙනවා. ඒකේ මුලින්ම type එක බටන් සහ on click එකක් දීලා තියෙනවා reset password කියලා. ඊට පස්සේ අපි තව බටන් එකක් cancel කරන්න තව බටන් එකක් close කරනවා. ඒ බටන් එකේ type එක දීලා තියෙනවා button කියලා. on click එකක් දීලා තියෙනවා close forget password module කියලා දීලා තියෙනවා cancel බටන් එක. ඊට පස්සේ අපි බලමු අපේ process ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ කියලා. මේ විදිහට තමයි අපේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. process එකේ මුලින්ම අපි connection එක add කරගෙන තියෙනවා forget password process.php කියන ෆයිල් එකට connection එක සහ email.php කියන එක අපි add කරගෙන ඒ ෆයිල් එක අපි මේකට add කරගෙන තියෙනවා. මුලින්ම අපි forget කිරීම ගන්න password එක post method එක මගින් මෙතෙන්ට variable එකකට ඇවිල්ලා assign කරගෙන තියෙනවා. අපි ඊට පස්සේ if condition එකක් මගින් email එකේ සත්‍යාපනයක් සිදු කරගෙන තියෙනවා. email එක නිවැරදි නම් පමණක් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. email එක වැරදි නම් invalid email කියලා notice එකක් වැටෙනවා. ඊට පස්සේ බලමු අපි correct email එකක් use කරාම මේ විදිහට තමයි database එක මුලින්ම search කරගෙන තියෙනවා. database එකේ search method එක මගින් select id fname from user via email කියලා. ඊට පස්සේ අපි එකකින් කියන්නේ user කියන table එකේ id එක සහ fname එක හොයාගන්නලු මේ email එකට අදාළව. ඒ කියන්නේ අපි input කරපු email එකට අදාළව ID එක සහ fname එක හොයාගන්නලු. ඊට පස්සේ අපි ආයෙ ඒක නැවත assign කරගෙන තියෙනවා $result කියන එකට. ඊට පස්සේ $result සහ $result එක empty නොවේ නම් $user කියන එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ නැවත all record delete කරන්න මේ විදිහට method එකක් use කරලා තියෙනවා database එකේ. ඊට පස්සේ අපි අපේ verify code එක create කරගෙන තියෙන මේ විදිහට අපි මුලින්ම randomize number 6ක් දීලා තියෙනවා. ඒක assign කරගෙන තියෙනවා $code කියන එකට. ඊට පස්සේ නැවත අපි ඒ code එක hash කරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ නැවත අපි ඒක assign කරගෙන තියෙනවා $code hash කියන එකට. ඊට පස්සේ අපේ code එකේ expiry time එකක් දීලා තියෙනවා. expire වෙන time එකක් දීලා තියෙනවා. ඒක දීලා තියෙන මේ විදිහට. අපේ database එකේ මේ විදිහට අපේ reset code එක insert කරලා store කරලා තියෙන table එක. ඊට පස්සේ නැවත අපි command එකක් දෙනවා code එක send කරන්න කියලා. අපේ email එකට verify code එක send කරන්න කියලා. ඊට පස්සේ මේ විදිහට email එක වැරදි නම් මේ ක්‍රියාවලිය error එකක් ආවොත් user not found කියලා අපිට notice එකක් display වෙනවා. ඊට පස්සේ අපි බලමු reset password process ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ කියලා. නැවත මේ විදිහට PHP element එකකින් start කරලා database එක කරගෙන තියෙනවා අපේ file එකට. ඊට පස්සේ අපි post method එක මගින් email එක සහ action එක ලබා ගන්නවා. ඒ ගන්න data ටික assign කරගෙන තියෙනවා $email සහ $action කියන එකට. ඊට පස්සේ අපි $action එකේ verify එක confirm කරගන්න ඕන. මේ විදිහට verify confirm වුණාට පස්සේ post method එක මගින් code එක නැවත assign කරනවා $code කියන එකට. ඊට පස්සේ නැවත if condition එකක් මගින් code එක empty නම් please enter the verification code කියලා දෙනවා. code එකක් enter කරලා තියෙනවා නම් else එක මගින් $result කියන එකට අපේ database එකේ තියෙන user එකේ ID එක search කරලා බලනවා අපේ email එකට අදාළව. නැවත if condition එකක් මගින් $result කියන එක සත්‍යාපන කරගෙන තියෙනවා. $result කියන එකේ data සත්‍ය නොවේ නම් user not found කියලා වැටෙනවා. ඊට පස්සේ නැවත අපි $result කියන එකේ තියෙන data ටික $user කියන එකට send කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි නැවත database එකෙන් search එකක් ලබාගෙන තියෙනවා code result කියන එකට assign කරගෙන තියෙනවා result එක. ඊට පස්සේ නැවත අපි සත්‍යාපනයක් සිදු කර ගන්නවා $code result කියන එක. සත්‍යාපනයේදී $code result එකට data එකක් නැත්නම් no code requested කියලා වැටෙනවා. data එකක් ආව නම් $code record assign වෙනවා $code result එකේ අපි table එකෙන් ගන්න data වලට. ඊට පස්සේ expire code එකක් දීලා තියෙනවා. මේ විදිහට තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි time කියන එකක් assign කරගෙන තියෙනවා $now කියන එකට. $now කියන එක expire code එකට වඩා වැඩි නම් code expired
please request a new one කියලා තියෙනවා. ඊට පස්සේ අපේ expire code එකට වැඩිය $9 කියන එකේ time එක අඩු නම් success කියලා display වෙන්න ඕන. මෙතන නැවත සත්‍යාපනයක් සිදු වෙලා තියෙනවා. password verify එකේ password එක verify කරගත්තට පස්සේ තමයි මේ විදිහට success කියලා display වෙන්නේ. එහෙමත් නැත්නම් invalid code please try again කියලා වැටෙනවා. ඊට පස්සේ අපේ password එක රීසෙට් කරගන්න මෙතඩ් එක තමයි මෙතන තියෙන්නේ. password reset කියන මෙතඩ් එක. password එක මුලින්ම අපි post method එක මගින් අපි enter ගන්න password එක සහ confirm password එක මෙතෙන්ට අරන් එනවා. අරන් ඇවිල්ලා $sign password කියන එකට සහ $sign c password කියන එකට assign කරගෙන තියෙනවා. නැවත මෙතන සත්‍යාපනයක් සිදු වෙලා තියෙනවා. $sign password කියන එක empty නම් please enter a new password කියලා display වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ අපි password එක සහ confirm password එක සමානද කියලා මෙතන check කරගෙන තියෙනවා. password එක අසමානයි නම් passwords not match කියලා වැටෙනවා. ඊට පස්සේ අපි බලනවා password එකේ characters ගාන 8කට වඩා අඩුද වැඩිද කියලා. මෙතන characters ගාන 8කට වඩා අඩු නම් password must be at least 8 characters කියලා display වෙනවා. ඊට පස්සේ අපි ගන්න password එකට අදාළ email එක check කරලා බලනවා database එකේ. ඊට පස්සේ ඒ result එක $sign result කියන එකට assign කරගන්නවා. නැවත $sign result එකට assign වෙච්ච data එක අපි user $user කියන එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි update එකක් කරනවා database එක update කරගන්නවා මේ විදිහට. අපි අලුතෙන් add කරපු password එක store කරගන්නවා අපේ database එකේ. ඊට පස්සේ අපි store කරගත්තු password reset token කියන එක මෙතෙන් delete කරගෙන තියෙනවා. ඊට පස්සේ නැවත echo එකක් මගින් success කියලා දීලා තියෙනවා. අපි මෙතන result එකක් නැත්නම් මෙතන user not found කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ අපි reset කියන එක action කියන එකට assign වෙන්නේ නැත්නම් invalid action කියලා interface එක display වෙනවා. අපි බලමු ඊළඟට අපේ conflict ටික කොහොමද වැඩ කරලා තියෙන්නේ process කරගන්න කොහොමද කියලා. ඒකට අපි auth.js file එකට යන්න ඕන. auth.js file එක අපි මුලින්ම function එකක් call කරලා තියෙනවා. function එකක් create කරගෙන තියෙනවා validate email කියලා. එකෙන් අපි කරන්නේ email එකේ validate එක බලන එක, test කරලා බලන එක. ඊට පස්සේ අපි create කරගෙන තියෙනවා function forgot password කියලා. ඒකේ අපි කරලා තියෙන්නේ මුලින්ම forgot email එක සහ forgot message එක variable වලට assign කරගෙන තියෙනවා email and message කියලා. ඊට පස්සේ අපි msg කියන එකේ class list එකේ hidden එක remove කරගෙන තියෙනවා. ඊට පස්සේ නැවත අපි ආයි forgot password send button btn කියන එක send btn කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි email එකේ validate එක check කරලා බලලා තියෙනවා. මෙතන සත්‍යාපනයක් සිදු කරලා තියෙනවා. අපි ඊළඟ පේජේදී කරලා තියෙන්නේ else එකේදී අපේ data ටික form කියන variable එකට එකතු කරගෙන තියෙන එක. ඒ අනුව අපේ email එක pen කරලා තියෙනවා form එකට. ඊට පස්සේ අපි මේ ආකාරයට msg කියන එකේ class name එක මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි msg කියන එකට inhtml එකක් මගින් message එකක් pass කරලා තියෙනවා මේ ආකාරයට. ඊට පස්සේ අපි නැවත variable එකක් create කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒ r කියලා create කරපු variable එක මගින් අපේ data ටික pass කරනවා forgot password process.php කියන file එකට. කලින් කතා කරපු file එක ගැන. ඒකට තමයි අපි pass කරන්නේ. ඊට පස්සේ මේකේ send btn කියන button එක disable කරලා තියෙනවා. ඊට පස්සේ නැවත අපේ forgot step 1 කියන class list එකේ තියෙන hidden කියන එක add කරලා forgot step 2 කියන එක hidden එක remove කරලා තියෙනවා. ඊට පස්සේ verify message එකට අපි ආයි hidden එක add කරලා තියෙනවා. මේ විදිහට තමයි send btn එකේ සහ msg කියන එකේ value වල වෙනස්කම් ටික සිදු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි form එකට අපි r කියන variable එක මගින් form එකට data ටික send කරලා තියෙනවා මෙතන. නැවත අපි function එකක් create කරගන්නවා verify code කියලා. ඒකට අපි මුලින්ම අපේ verify code සහ forget email verify message ඒ data ටික අපි අරගෙන ඇවිල්ලා අපි මේ variable වලට assign කරගෙන තියෙනවා code email message කියන. ඊට පස්සේ අපි msg එකේ move කරගෙන තියෙනවා hidden එක msg කියන එකේ class list එකෙන්. නැවත මෙතන සත්‍යාපනයක් සිදු කරලා තියෙනවා අපේ code එකේ. සත්‍යාපනයෙන් පස්සේ අපි msg කියන එකට inhtml කියලා use කරලා verifying කියලා අපි notice එකක් දාලා තියෙනවා. නැවත අපි form එකක් create කරගෙන තියෙනවා මෙතන අපේ email code එක සහ email එක සහ code එක සහ verify code එක open කරගන්න. නැවත අපි මේ data ටික xhr කියන variable එක මගින් reset password process.php කියන file එකට send කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන if condition එකක් මගින් response එක success නම් document එකේ forgot step 2 කියන එකේ class list එක add කරනවා. class list එකට hidden කියන එක add කරනවා. ඊට පස්සේ අපි forgot step 3 කියන එකේ class list එකට hidden කියන එක remove කරනවා. ඊට පස්සේ reset message කියන එකට hidden එක add කරනවා. ඊට පස්සේ නැවත තත්පර 1500කින් මේක reload වෙන තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආකාරයට msg කියන එකේ class name එක මේ විදිහට වෙනස් කරගෙන තියෙනවා. color එක text එකේ rounded large කියලා අපේ class name එකේ තියෙන value ටික වෙනස් කරගෙන තියෙනවා. ඊට පස්සේ msg එකට inhtml එකක් use කරලා network error please try again කියලා message එකක් ඇවලා තියෙනවා. ඊට පස්සේ නැවත අපි XHR එකේ මෙතන දක්වලා තියෙන්නේ form එකට data ටික send කරපු එක. නැවත අපි create කර ගන්නවා function එකක් reset password කියලා.
reset password එකට අපි reset password ID එක, reset password confirm ID එක, forget email ID එක, reset message ID එක ගෙනල්ලා ඒවා අපි variable වලට assign කරගෙන තියෙනවා. pwd confirm email message reset button කියන variable වලට අපි assign කරගෙන තියෙනවා. ඊට පස්සේ නැවත මෙතන සත්‍යාපනයක් සිදු කරලා තියෙනවා. password එකේ confirm password එකේ password එකේ length එකේ ඊට පස්සේ අපි ගන්න data ටික pin කරලා එකතු කරලා තියෙනවා. ඊට පස්සේ නැවත xhr කියලා variable එකක් create කරලා ඒක මගින් reset password process.php කියන එකට data ටික send කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන if condition එක මගින් කියන response එක success වෙනවා නම් මේ ආකාරයට reset password කියන එකේ value එක මෙතෙන්ට අරගෙන එනවා. ඊට පස්සේ reset password confirm කියන එකේ value එකත් අරගෙන එනවා. ඊට පස්සේ තත්පර 2000කින් මේක ආයෙ නැවත reload වෙනවා. ඊට පස්සේ මෙතන දක්වලා තියෙන xhr කියන එකේ form xhr කියන variable එක මගින් form එකට data send කරන කොටස නැවත අපි create කරගෙන තියෙනවා function එකක් open forgot password model කියලා. ඒකේ තියෙන්නේ forgot password model කියන එකේ class list එකෙන් hidden එක remove කරගන්න ඕන. ඊට පස්සේ forgot step 1 කියන එකෙනුත් hidden එක remove කරනවා class list එකෙන්. ඊට පස්සේ forgot step 2 කියන එකේ class list එකෙන් class list එකට hidden කියන එක add කරනවා. ඊට පස්සේ forgot step 3 කියන එකේ class list එකට ආයෙ hidden එක add කරනවා. ඊට පස්සේ මෙතන forgot email කියන එක focus කරගෙන තියෙනවා. අපි කියන්නේ page එක start වෙනකොටම forgot email කියන එක තමයි cursor එක යන්නේ. ඊට පස්සේ නැවත ආයි create කරගෙන තියෙනවා function එකක් close forget password model කියලා. ඒකේ තියෙන්නේ forget password model කියන එකේ class list එකට නැවත hidden එක add කරලා තියෙනවා. නැවත forgot email verify code reset password confirm කියන ඒවාට value ටික අරගෙන තියෙනවා. ඊට පස්සේ forgot message කියන එකේ class list එකට ආයෙ hidden කියන එක add කරලා තියෙනවා. නැවත verify message කියන එකේ class list එකට hidden කියන එක add කරලා තියෙනවා. ඊට පස්සේ reset message කියන එකේ class list එකට hidden එක add කරලා තියෙනවා. ඊට පස්සේ නැවත ආයෙ function එකක් create කරගෙන තියෙනවා back to email කියලා. back to email function එක මගින් කියන්නේ forgot step 2 එකේ class list එකට නැවත hidden එක add කරන්න. ඊට පස්සේ forgot step 1 එකේ class list එකට remove එක hidden කරන්න. class list එකෙන් remove එක hidden කරන්න. ඊට පස්සේ නැවත verify code එකේ value එක අරගෙන තියෙනවා. ඊට පස්සේ verify message කියන එකේ class list එකට ආයෙ hidden එක add කරන්න තියෙනවා. හරි ඔය විදිහට තමයි create කරගෙන තියෙන්නේ. හරි අපි බලමු ඊළඟට කොහොමද අපේ password එක වැඩ කරන්නේ reset password වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපේ password එක type කරගන්නවා. අපි වැරදි password එක type කරගන්නවා මෙතන. මේ විදිහට. එතකොට වැටෙනවා invalid user credentials කියලා. ඊට පස්සේ අපි බලමු forget password click කරලා මේ විදිහට අපි email එක අපේ email එක enter කරන්න වෙනවා. එතකොට මුලින්ම අපි මේ විදිහට අපේ නිවැරදි email address එක enter කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට අපේ email එකට verify code එක send වෙනවා. ඊට පස්සේ බලමු අපි email එකට send වෙලා තියෙනවද කියලා. මේ විදිහට තමයි අපි email එක send වෙලා තියෙන්නේ. මේ විදිහට email OTP code එක copy කරලා මෙතන type කරගන්න ඕන. ඊට පස්සේ verify code button එක click කරාට පස්සේ මේ විතර code verified කියලා වැටෙනවා. ඊට පස්සේ අපේ අලුත් password එක confirm කරගන්න ඕන. ඊට පස්සේ අපි අලුතෙන් password එකක් add කරගමු. මේ විදිහට confirm password එක වැරදි වුණොත් මේ විදිහට password does not match කියලා වැටෙනවා. අපි ආයි නිවැරදි password එක add කරගමු. ඊට පස්සේ මේ විදිහට password reset successful කියලා වැටෙනවා. ඊට පස්සේ අපි අපේ නිවැරදි password එක මෙතන add කරගමු. අපි දැන් enter කරපු password එක. හරි. මේ විදිහට login successful redirectory කියලා වැටෙනවා. හරි ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් අවසానයි. ඔයාලට සුබ දවසක්.